වතුර රැස්සෙන් දැන් ඉවත් කරලා ඒ තමන්ගේ ගේ විතරක් නෙමෙයි තමන්ගේ අල්ලමු වතුර ඒ හැමෝම කතා වෙලා තමන්ගේ වටපිටාව හොඳට පිරිසිදු කරගන්න ඕනේ ඒක. ඒ වගේම ගෙදර තමන්ගේ උණ හැදුණු තමන්ගේ දරුවෙක් වෙන්න පුළුවන් වැඩිහිටියෙක් වෙන්න පුළුවන් සහෝදර සහෝදරියෙක් වෙන්න පුළුවන් අල්ලපු ගෙදර එක්කෙනා වෙන්න පුළුවන් ඒ කවුරුණත් උණ හැදුණු කෙනෙක් නම් මේක මේ පරිසර කිරීමක් වෙනවා. එකක් තමයි දවස් දෙකකට වැඩි උණ තුන්නේ තියෙනවා නම් අධික කියන්නේ වෙනදට වඩා 4 බල විදිහට තියෙනවා. ඒ කියන්නේ ඔයාලා අනිවාර්යෙන් මේ ප්ලේට් සුගර් කවුන්ට් එක ප්ලේට් චෙක් කරගන්න ඕනේ. රෝ කියන්නේ ඒක තරම් ප්‍රයිවට් නෙමෙයි. පයිජේරෝ හලකට ඇවිල්ලා OPG එකට ඇවිල්ලා ඒක කරගන්න. ගෙදර පළවෙනි දවසේ වල උණ කියලා දුක දෙනාවට අඩුුන්නේ නැහැ. මොකද එහෙම වුණොත් කරන්නේ මෙතනින් ඇඩ්මිට් කරනවා. ඔයාලගේ ගෙදර ආයෙත් වෙන්නේ සැරෙන් සැරේ ඇවිල්ලා ඒක කරදරයක් නේ. ඒකෙන් නිතරම පැරසිටමෝල් කියන ඖෂධය විතරක් පාවිච්චි කරලා පැය 6න් 6ට දවස් දෙකක් ගෙදර විවේකයෙන් ඉන්න. බොන જાති ගන්න. ජීවනයේ කැඳ වර්ග සුප් වර්ග බොන්න. මේ තමන්ගේ මුත්‍රා පිටුනවාද කියන එක හරියට බලන්න. තුන්වෙනි දවසේ තමයි මේ එහෙම උණ අඩු නැත්නම් තුන්වෙනි දවසේ ඇවිල්ලා OPD එකට ඇවිල්ලා පෙන්නලා මේකක් බලන්න. ඇතුල් වෙනවා නම් ඒ ඇතුල් වුණත් එතකොට ඒක බලලා ડોක්ටර්ස් එක්ක ඇතුල් කරනවා. දැන් ඒ වගේ උණ ගැන මට කියන්න දෙන්නේ ඉතරයි. තව ඒ කියන්නේ අනිවාර්යෙන් දැන් හැදෙන උණ ගැන කියන්නේ නොසලකා ඉන්න එපා. ඒක හැමතිස්සෙම ඩෙන්ගු විය හැකියි කියන එක මතක තියාගන්න. අනිත් එක තමයි අපි දැන් ඔය මේ කාලේ වතුර පාවිච්චි කරන්න උතුර වල නිකල වතුර ෆිල්ටර්ස් පාවිච්චි කරන්න නැත්නම් උතුර වල නිකල වතුර පාවිච්චි කරනවා. දැන් අර එක ප්‍රදේශවල උණ පැතිරෙනවා එකක් මෙනින්ජයිටිස් කියලා අර මොලේ උණ පැතිරෙනවා තව පැත්තකින් පැතිරෙනවා පාචනය වමනය සමග ඒකින්ද මම කන ආහාර පිළිසිඳුව පරිසරයට පාවිච්චි කරනවා. අනිත් එක තමයි මේ ඔයාලා පාවිච්චි කරනවා නම් ගෙදර ප්ලාස්ටික් බෝතල් දරුවන වතු ප්ලාස්ටික් බෝතලයක වතුර දාලා දෙනවා නම් ඒක නියම ප්‍රමිතිය ප්ලාස්ටික් බෝතලයක්ද කියන එක ඔයාලා දැනගන්න. අර අංක 3 පහකට ප්ලාස්ටික් බෝතලයක්ද ඒකට තමන් කැම දාලා දෙන්න දරුවට ප්ලාස්ටික් කැම් පෙට්ටි එකද ඒක බලන්න. මොකද ඒ වගේ රස්නේ පාවිච්චි කරන්න හොඳ නැහැ. රස්නේ තියෙන කැම ගන්නවා නම් ප්ලාස්ටික් දේවල් වල අනිවාර්යෙන් නිමලා ඒ කැපෙට්ටි වල කැම දාන්න. මොකද ඒ සෞඛ්‍ය ලොකුවට අපේ දැන් හොයාගෙන ඒවට හවුරු කරලා නැහැ නමුත් හැක් කරනවා ඒ ප්ලාස්ටික් වල රස්නෙන් දානකොට ඒ සංයෝග වෙනස් වෙලා පිළිකා කාලක සකා දේවල් නිෂ්පාදනය වෙනවා. හැදෙනවා. ඒ වුණත් අපි කාලයක් තිස්සේ අපි ගන්නවා ඒ වගේ දේවල්. ගන්නකොට අපේ ඇඟට අර වගේ අසාමාන්‍ය දේවල් ඇතුල් වෙලා අපිට පිළිකා ඇතිවීමේ අවදානම වැඩි කරනවා. ඒක ප්ලාස්ටික් කියන දේ පුළුවන් තරම් ඉවත් කරලා මේ මොනවද කියනවනේ මේ පාවිච්චි කරන ඇල්බියම්. අර ඇක්සස් අරුණාගේ කියන ස්ටේන්ලස් ස්ටීල් කියනවා දැන් මේ බෝතල් දෙන ආරක්ෂිත විදිහට කවුපිට කවරේ අර ආරක්ෂිත ලේහිකින් දාලා ඇතුළට විදුලි බෝතලයක්. දාලා ඒ විදිහට දරුවට අරන් පාවිච්චි කරන්න දෙන්න පුළුවන්. ඒ වගේ කැම නිමල දාන්න බැරි නම් තව තියෙන අලුතෙන් යන දරුවට කැම් පෙට්ටි ඔය වගේ ස්ටේන්ලස් ස්ටීල් එකක් ඒ වගේ දේවල් වලදී යන්න. එහෙම අපහසු නම් අර වේ දුන්නනේ කමන්නේ එහෙම නිමලද. ඒ වගේම පුළුවන් තරම් පොලිතින් ඒවල් වල පාවිච්චි අවම කරන්න. පොලිතින් වර්ග ඒ වගේ කිසිම දෙයක් ගෙදර පිළිස්සීම පුච්චරයක එකතු කරලා පුච්චරයක පුරුද්දක් කර ගන්නවානේ අපි. ඒ වගේ ගෙදර අතු ගාලා එකතු කරලා පුච්චරයක නවත්තන්න ඒවා වර්ග කරලා ප්‍රාදේශීය සභාවට ගෙනියන්න වෙන් කරලා තියන්නේ. ඒ වගේ ඉතින් පුරුදු ටිකක් අපි හදා ගන්න ඕනේ. අපි ඉස්සරහට අපේ ජීවිත සෞඛ්‍ය ආරක්ෂිතව කාලයක් ගැන අපේ ලෙඩ රෝග වලින් බේරිලා යන්න ඕනේ. ඒකෙන්ද දැන් මේ කණේට තීව්‍රකුත් කියන්න තියෙනවා. ඒ වගේම අපේ රෝහලේ දැන් අපි ඉතාලම සාධින් ක්‍රියාත්මක කරන පොලිතින් භාවිතය අවම කරන්න. ඒ හින්දා ඔයාලා තමන්ගේ ලෙඩාට පොලිතින් ආවරණ ගේනවා නම් ඒක ගේන්න එපා. කෑම ගේනවා නම් අර මං කිව්ව විදිහට පෙට්ටි වල ගේනවා නම් ඒ විදිහට සමවේදයකට හදාගෙන එන්න. මේ බෑග් අනිවාර්යෙන් පොලිතින් බෑග් ඔය සිරිසි ටියුලිප් බෑග් කියන්නේ ඒක ඉටි බෑග් වල ඒ වගේ ඉන්න එපා. ඒක පුළුවන් තරම් ආයෙත් නැවත පාවිච්චි කරන්න පුළුවන් බෑග් එකක්. රෙඩි මල්ලා. ඒ වගේ දේවල් පාවිච්චි කරන්න. අපි දැන් මේක
කැන්ටින් මොනවද දෙනවා ඒවත් කියලා දෙන්න එපා කියන එක. එහෙම කෙනෙකුට එහෙම ඉතිහාස නැත්නම් හදිසිය ආවනම් හදිසිය විතර මොන හරි ගෙනියන්න ඕන. අපි මේ ආරක්ෂක දාරි මහතුරු ගාව කියලා දෙනවා ඕහලෙන් ඉපදවපු මේ බෑග් එක. රුපියල් 100ක් වෙන මුදලකට ගන්න පුළුවන්. ඒක නැවත නැවත පාවිච්චි කරන්න පුළුවන්. ඒක රෙදි බෑග් එකක් අර මොනවද මුස්ලිම් වලක් දැන් අපි ඉන්නකොට දෙනව නේද? අන්න ඒ වගේ බෑග්. ඒ වගේ බෑග්